ඔබ නොදැන ඔබ යම් ස්ථානයකට ඔබගේ මනස පුරවගෙන. අන්න එතනින් ඔබ එළියට එනවා කියන එක තමයි මානසික එළියට එනවා කියන්නේ. මිනිස්සෙක් ඔබට බයිනවා කියන උදාහරණය. ඔබ මේ මිනිස්සයා නැවත පෙරලා බයිනවට වඩා ඔබ මේ ප්‍රශ්නේ දෙවියන් වහන්සේට බාර කළා ඔබ එළියට එනවා කියන එක තමයි ඔබ නිදහස් වෙනවා කියන්නේ. නැත්තම් ඔබේ අතර ඔබ ගන්නවා විනිශ්චය කඩුව. පාලනයේ කඩුව. නැත්තම් ඔබ ගන්නවා ජජ්මන්ට් එක. තීරණය අරගෙන ඔබ දේවල් කරන්න යනවා. එපා. ඔබ කීතුනේ කියලා පෙන්නන්න. ඔබ යේසුස් වහන්සේ තුල යැපෙන්නේ කියලා පෙන්නන්න ලෝකෙට. උඹලා ලෝකේ ලුණු. ඒ කියන්නේ ඔබට දිය වෙන්නම වෙනවා. ක්‍රිස්තුස් අනිත් අයට දෙන්න. ඔබ නිසා අනිත් අයට ආලෝකයක් එනවා. ඔබත් අනිත් අය වගේ රණ්ඩු කරගෙන එක එක්කෙනා එක චෝදනා කරගෙන විනිශ්චය කරගෙන ඔබ නිකන් ලෝකෙක් වගේ හැසිරෙන්න ගියොත් එහෙම ඔබට දෙවියන් වහන්සේගේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ බව කියන්නේ ඒකයි අර පීඩ කඩ කපපු ගමන් කන අරන් අයි කරනවා. අයි කරලා කියනවා මේ ඔබ කේන්ති ගත්තා කියලා දෙවියන් වහන්සේගේ වැඩේ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වැඩේ ඔබ නිශ්චල වෙනවා. කනගාටු නොවී ඉන්න ඕන. දේවල් එක්ක ඔබ තරක කරන එක නතර කරන්න ඕන. ඔබ දෙවියන් වහන්සේට අයිතිය දීලා බලන් ඉන්න උන්වහන්සේ ලස්සන දෙයක් ඔබේ ජීවිතේ කරනවා. ඒක නටාෂා කිව්වේ අපි සතුටු වෙමු හැම දවසකම මේ දෙවියන් වහන්සේ අපි අරන් යන මාර්ගය. ආමේන්. දැන් ඔබ ඒකට අහු වෙච්ච සෙනග. මෙච්චර කාල ඔබ දුවන් ගිය ඔබේ රේස් එක. දෙවියන් වහන්සේ හිටියා ඒත් ඔබ දිවි. දැන් ඔබ තේරුම් ගත්තා මේ රේස් එක මම නෙමෙයි දුවන්නේ. මං තුල වාසය කරන දෙවියන් වහන්සේ දුවන්නේ. ආමේන්. ආමේන්. මම නිශ්චල වෙලා මම දෙවියන් වහන්සේට දෙනවා මගේ ජීවිතය අරගෙන. Welcome to the path of victory.